අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ SQL වල පවත්න අප්ඩේට් කියන කේතය. ඒතර මේ කේතය තුළදී අපි සාකච්ඡා කරනවා කේතය ආරමුණ කුමක්ද? ඒ වගේම කේතය භාවිත කරන කාරක රීතිය කුමක්ද? ඊට අමතරව ඒ කාරක රීතිය ආධාරයෙන් උදාහරණ කිහිපයක් අපි සාකච්ඡා කරලා ඊට පස්සේ අපි බලමු ප්‍රායෝගිකවම SQL කේතය අපි භාවිත කරාම ටේබල් එකක සිදු වෙන වෙනස් වීම. යන අපි ඉස්සෙල්ලාම කතා කළොත් කේතය භාවිත කිරීමේ අරමුණ. සාමාන්‍ය මේ අප්ඩේට් කියන කේතය අපි භාවිත කරන්නේ වගුවක ගබඩා කරලා තියෙන දත්තවල වෙනස් වීම කරන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු කිසියම් වගුවක් අපිට හමු වෙනවා. එතකොට අපිට හමු වන වගුවේ ඇතැම් විට ගබඩා කරලා තියෙන දත්තවල වෙනස් වීම අපිට කරන්න සිදු වෙනවා. දැන් මේ ඔබට පේන්න තියෙන්නේ ආයතනයක සේවකයන්ගේ වැටුප් අඩංගු කරපු වගුවක්. අපි හිතමු මේ ආයතනයේ සේවකයන්ගෙන් මෙතන ඉන්නවා අජිත් කියලා. අපි හිතමු මෙයාගේ වැටුප දැන් 64500 දැනට තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා මේ වැටුප 64500 සිට 70000 දක්වා වෙනස් කරන්න. ආයතනයේ තීරණය කළා මෙයාගේ වැටුප වැඩි කරන්න. යන නව වැටුප බවට පත් වෙන්න ඕනේ 70000. එවනම් මෙන්න මේ වගේ පවතින දත්තයක වෙනසක් අපිට කරන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා තමයි අප්ඩේට් කියන කේතය භාවිත කරන්නේ. එපමණක් නෙවෙයි. අපි හිතමු උදාහරණයකට මෙන්න මේ ආයතනයේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවකයෝ එතන සේල්ස් කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ සේල්ස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන සේවකයාගේ දෙපාර්තමේන්තුව accounts අංශයට මාරු කරන්න ඕනේ. මොකද මෙයා වැඩ කළේ සේල්ස් දෙපාර්තමේන්තුවේ මේ වෙනකල්. මේක අපිට මාරු කරන්න ඕනේ account අංශයට. අනේ ආකාරයේ වෙනසක් කරගන්න ඕන අවස්ථාවකදී පවා අපිට හැකියාව තියෙනවා අප්ඩේට් කියන කේතය භාවිත කරන්න. එහෙමනම් අප්ඩේට් කියන කේතය භාවිත කිරීමේ අරමුණ තමයි වගුවක් තුළ මේ වෙන විට පවත්නා දත්ත වෙනස් කිරීම. ඒක තමයි අප්ඩේට් කේතයේ අරමුණ. පවත්නා දත්ත වෙනස් කිරීම. ත්‍රොබට් පේනවා මෙතන පැහැදිලි කිරීම වගුවක ඇති දත්ත සංශෝධනය කිරීමට, ඒ කියන්නේ වෙනස් කිරීමට. අපි දැන් බලමු මේ කේතය අපි කොහොමද භාවිත කරන්නේ, භාවිත කරන ආකාරය කුමක්ද කියලා. සාමාන්‍යයෙන් අප්ඩේට් කියන කේතය භාවිත කරනකොට අපි භාවිත කරන ආකාරය නැත්නම් කාරක රීතිය තමයි පළවෙනිම අපි අප්ඩේට් කියලා ලියන්න ඕනේ. අප්ඩේට් කියලා ලියලා ඊට පස්සේ අපි අප්ඩේට් කරන දත්ත තියෙන වගුවේ නම ලියන්න ඕනේ. ටේබල් එකේ නම අපි ලිවිය යුතුයි. ඒතර අපි උදාහරණයකට හිතමු අපේ මේ එම්ප්ලොයි කියන වගුවේ දත්ත අපිට වෙනස් කරන්න ඕනේ. එවනම් අපි ඒ වගුවේ නම තමයි අප්ඩේට් කේතයට පස්සේ දෙන්න ඕනේ. අප්ඩේට් කියලා ටේබල් එකේ නම වගුවේ නම දීලා ඊට පස්සේ අපි තවත් භාවිත කරන කේතයක් තමයි SQL වල set. එතන මේ අප්ඩේට් සහ set කියන කේත දෙකම SQL කේත මේ දෙකම භාවිත කරන්න ඕනේ වගුවේ දත්ත වෙනස් කරන්න. ඒතර set command එකෙන් අපි මොකද්ද පවසන්නේ? set command එකෙන් පවසන්නේ අපි වෙනස් කරන දත්ත තියෙන data set එකයි. සාමාන්‍ය අපි data set එකක් කිව්වොත් මෙන්න මේ ආකාරයට අපි data set එක හඳුනා ගමු. දැන් මේ අපි වෙනස් කරන්න යන්නේ අජිත් කියන සේවකයාගේ වැටුප නම් එම වැටුප තියෙන data set එක, ඒ කියන්නේ මේ වැටුප තියෙන set එක තමයි salary. ඒතර ඒ data set එකේ නම තමයි අපි මෙතන column කියන තැන දෙන්න ඕනේ. එමනම් set කියන command එක ඉදිරියෙන් දෙන්නේ වෙනස් කරන දත්තේ පවත්නා තීරුවේ නම. අපි නැවතත් වෙනත් උදාහරණයකට ගියොත් අපි හිතමු අපට ඕනේ මේ ආයතනයේ වැඩ කරන සේවකයාගේ, ඒ කියන්නේ කුමාර් කියන සේවකයාගේ දෙපාර්තමේන්තුව වෙනස් කරන්න. එහෙනම් දෙපාර්තමේන්තුව account කියලා වෙනස් කරන්න නම් මේ දෙපාර්තමේන්තුව තමයි මෙතන column එක හැටියට දෙන්න ඕනේ set command එකට පස්සේ. ඒ ආකාරයට අපි වෙනස් කරන දත්තය පවතින තීරුවේ නම අපි ලබා දෙන්න ඕනේ set command එකට පස්සේ. ඒතර අපි දුරකථන අංකය වෙනස් කරනවා නම් set command එකට පස්සේ අපි දෙන්න ඕනේ දුරකථන අංකයේ තියෙන column එක. ඔන්න ඔය ආකාරයට set command එකේ තියෙන column එක දෙන්න ඕනේ. ඊට පස්සේ සමාන ලකුණ යොදලා අපි වෙනස් කරන දත්තේ අලුත් දත්තේ කුමක්ද කියලා දෙන්න ඕනේ. දැන් අජිත් කියන සේවකයාගේ වැටුප 70000 කරනවා නම් අනේ අලුත් වැටුප තමයි අපි මෙතන
වැලු කියන තැන දෙන්නේ. ඒතර කොලම් එකේ නම දුන්නා අලුත් වැටුප. එහෙම නැත්නම් අලුත් අගය දුන්නා. ඊට පස්සේ අපිට නිශ්චිත එක්කෙනෙක්ගේ හෝ නිශ්චිත කණ්ඩායමකගේ නම් වෙනස් වීම කරන්න ඕනේ. කොන්දේසිය සාමාන්‍ය විදිහට දෙනවා. ඔයාලට මතක ඇති මේ කොන්දේසිය අපිට ඩිලීට් කේතවලදී දත්ත විමසුම් කරනකොට සිලෙක්ට් කේතවලදී ඒ හැම තැනදීම අපි මේ කොන්දේසිය පාවිච්චි කරනවා. කොන්දේසියෙන් පවසන්නේ අපි භාවිතා කරන කමාන්ඩ් එක කොතෙන්ද බලපාන්න ඕනේ කියලා. දැන් මෙතනදී මගේ උදාහරණයක් ගත්තොත් අජිත්ගේ වැටුප නම් අපිට වෙනස් කරන්න ඕනේ. අපි කොන්දේසිය තුළ දෙන්න ඕනේ වෙනස් කළ යුත්තේ අජිත් කියන සේවකයාගේ දත්ත කියලා. ඒක තමයි කන්ඩිෂන් කියන තැන අපි ලබා දිය යුතු තොරතුරු වන්නේ. අපි දැන් එහෙමනම් මේ සාකච්ඡා කළේ කාර්යක රීතිය. එහෙම නැත්නම් මේ අප්ඩේට් කේතේ භාවිතා කරන ආකාරය අපි බලමු උදාහරණයක් ආශ්‍රයෙන් තවදුරටත් ඒක තහවුරු කරගන්න. අපේ උදාහරණය අපි ගමු. දැන් මේ මා සාකච්ඡා කළ පරිදිම අපට අවශ්‍යයි මේ කම්පැනි අජිත්ගේ වැටුප වෙනස් කරන්න. ඔහු දැන් ලබන වැටුප 45000 ඒක අපිට 70000 දක්වා වෙනස් කරන්න ඕනේ. එසේනම් අපි කේතේ භාවිතා කරන්නේ මෙන්න මෙහෙම. අපි ලියන්න ඕනේ අප්ඩේට් කියලා. අප්ඩේට් කියන කේතේ ලියලා ඊට පස්සේ අප්ඩේට් කරන දත්තේ තියෙන වගුවේ නම. ඒතර මේ උදාහරණයන මගේ වගුවේ නම ඉන්නේ employee. ඒ අනුව අපි employee කියලා ටයිප් කරනවා. update employee. ඊට පස්සේ අපි ලියනවා set. ඒතර set command එකට පස්සේ අපි දෙන්නේ වෙනස් කරන දත්ත තියෙන තීරුව. ඒතර අපි වෙනස් කරන්නේ වැටුප. එහෙමනම් අපි වැටුප තියෙන තීරුවේ නම එහෙම නැත්නම් ඒක උපලක්ෂණේ salary කියලා ලියනවා. ඒ වගේම අපි වෙනස් කරන්නේ දෙපාර්තමේන්තුව නම් මෙතන අපි දෙන්න ඕනේ department. ඊට පස්සේ සමාන ලකුණ දාලා අපි ලියන්න ඕනේ අලුතෙන් ලබා දෙන වැටුප. එහෙම නැත්නම් අලුත් කරන දත්තය. අපට ඕනේ 70000 කියලා අජිත්ගේ වැටුප වෙනස් කරන්න. ඒ නිසා අපි 70000 කියලා දෙනවා. එතකොට මෙන්න මේ අප්ඩේට් කේතේ මෙතෙන්ට එනකල් භාවිතා කරාම අපිට වගුවේ දත්ත වෙනස් කළ හැකි. හැබැයි මේ විදිහට අපි කේතය භාවිතා කළාම අවබෝධ කරගන්න බෑ පරිගණකයට කාගේ වැටුපද 70000 බවට පත් කරන්න කියලා. ඒ නිසා මේ ආකාරයට කේතේ ලියලා අපි ක්‍රියාත්මක කළොත් සියලුම සේවකයන්ගේ වැටුප් 70000 බවට වෙනස් වෙනවා. අපිට ඕනේ දැන් අජිත් කියන සේවකයාගේ පමණයි. එහෙනම් අජිත් කියන සේවකයා අපිට හඳුනා ගන්න පුළුවන් කොහොමද? සේවකයාගේ අංකයෙන්. අපි දැන් එහෙමනම් කොන්දේසිය හැටියට ලියනවා where command එක සමග where ඊට පස්සේ කොන්දේසිය අපි දෙනවා number සමානයි 4. where number සමානයි 4. මෙන්න මේ ආකාරයටයි අපි අජිත් කියන සේවකයාගේ වැටුප 70000 බවට පත් කරනවා නම් කේතය භාවිත කරන්නේ. අපි නැවත වතාවක් අවබෝධ කරගන්න උත්සාහ කරමු අපේ මේ කේතය කාර්ක රීතියත් එක්ක සසඳලා. කාර්ක රීතිය අනුව මුලින්ම අප්ඩේට් කේතේ එන්න ඕනේ. ඒ අපි ලිව්වා. ඊට පස්සේ ටේබල් එකේ නම එන්න ඕනේ. මෙන්න ටේබල් එකේ නම employee. ඊට පස්සේ set command එක වෙනසක් කරන්න බෑ. ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න. ඊළඟට අප්ඩේට් කරන දත්තේ තියෙන තීරුව ඒක තමයි salary කියන කොලම් එක. ඊළඟට නව අගය 70000 value එක 70000. ඊළඟට කොන්දේසිය මොකක්ද? අංක 4 සේවකයාගේ. මේ විදිහට තමයි අපේ කේතේ භාවිත කරන්න ඕනේ. දැන් එහෙමනම් අපි බලමු මේ කේතය භාවිත කරන ආකාරය තවත් උදාහරණයකින්. දැන් මෙතනදී මම පැහැදිලි කළේ එක් සේවකයෙක්ගේ දත්තයක වෙනසක් කරන්න. නමුත් ඇතැම් අවස්ථාවලදී අපිට සිදු වෙන්න පුළුවන් දත්ත එකවර ගණනාවක් වෙනස් කරන්න. අපි හිතමු අපිට අවශ්‍ය වෙනවා ගිණුම් අංශයේ සේවකයෝ 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ 3 දෙනාගේම වැටුප අපට අවශ්‍ය වෙනවා 5000කින් වැඩි කරගන්න. ගිණුම් අංශයේ සේවකයෝ 3 දෙනාගේම වැටුප එකවර 5000කින් වැඩි කරන්න. ඒ කියන්නේ එහෙමනම් 85000 වැටුප ලබන කෙනාගේ වැටුප 90000 වෙන්න ඕනේ. ඒ වගේම 90000ක් උනාට පස්සේ අනිත් ගිණුම් අංශයේ වැඩ කරන අනෝමා කියන සේවකයාගේ වැටුප අපට අවශ්‍ය වෙනවා. එහෙමනම් 5000කින් වැඩි කරපුවම 70000 වෙන්න. ඒ වගේම
අපිට අවශ්‍ය වෙනවා අංක 5ක් යන සේවකයාගේ වැටුප 45,000 සිට 50,000 දක්වා වැඩි කරගන්න. එක අවස්ථාවක ගිණුම් අංශයේ සියලුම සේවකයන්ගේ වැටුප් 5000කින් වැඩි කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී අපි අප්ඩේට් කේතේ භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි. අපිට ලියන්න පුළුවන් අප්ඩේට් කේතේ සාමාන්‍ය විදිහටම අපි ලියන්න ඕනේ. ඊට පස්සේ වෙනස් කරන්නේ කාගේද කියන එක කියන්න කලින් අපි කියන්න ඕනේ අපේ වගුවේ නම. එහෙනම් අපේ වගුවේ නම වෙන්නේ employee. යනවා අපි employee කියලා වගුවේ නම ලිව්වා. ඊට පස්සේ set කේතේ ලෙසම ලියනවා. දැන් ඊළඟට අපි set command එක ඉස්සරහ ලියන්න ඕනේ වෙනස් කරන දත්ත තියෙන තීරුව. මොකක්ද තීරුව? department. ඒ අනුව අපි department කියලා ලියනවා. සෑම විටම set command එක ඉස්සරහ ලියන්නේ වෙනස් කළ යුතු දත්තේ තියෙන තීරුව. ඊට පස්සේ සමාන ලකුණ දාන්න. දැන් අපි මෙතන එක්කෙනෙක්ගේ අගයක් වෙනස් කරනකොට උදාහරණයකට ගත්තොත් අපි කලින් අජිත්ගේ එවට අංක 4 සේවකයාගේ වැටුප වෙනස් කරනකොට අපි කෙලින්ම නවාගයක් දැම්මා ඉලක්කමක් දැම්මා. දැන් මේ උදාහරණය අනුව අපිට එහෙම බෑ. දැන් අපි යන්නේ 5000කින් වැටුප වැඩි කරන්න නම් අපිට බෑ මේ කෙලිම 5000 කියලා ලියන්න. එහෙම නැත්නම් අපිට බෑ බණ්ඩාර account department එකේ ඉන්න පළවෙනි සේවකයා එයාගේ වැටුප 85000 නිසා ඒකට 5000ක් එකතු කරන්න කියලා වෙන වෙනම ලියන්න බෑ. අපි මෙවැනි තැනකදී භාවිතා කරන්නේ සමීකරණයක ස්වරූපයට කොහොමද අපි මෙතන නිශ්චිතව ඉලක්කමක් ලියන්නේ මොකද ඉලක්කමක් ලියන්න බැරි පුජ්‍යලෝ කීප දෙනෙක්ගේ වැටුප්වලගෙන් වෙනස් කරන නිසා අපි ඉලක්කමක් නොලිය අපි ඒ වෙනස් කරන ඉලක්කම් තියෙන කොලම් එකේ නම නැවත ලියනවා. ඒතර අපි මෙතන ලියනවා salary. දැන් අපි බලමු අප්ඩේට් කේතේ භාවිතා කරන තවත් අවස්ථාවක් මේ උදාහරණය තුලින්ම අපි උපකල්පනය කරමු අපට අවශ්‍ය වෙනවා මේ ආයතනයේ වැඩ කරන ගිණුම් අංශයේ සේවකයෝ. එතකොට ගිණුම් අංශයේ සේවකයට අංක 2 බණ්ඩාර ඒ වගේම අංක 3 අනෝම ඊළඟට අංක 4 අජිත්. මෙන්න මේ තුන් දෙනාගේ
දැන් අපි නැවත බලමු මේ අප්ඩේට් කේතේ භාවිතා කරන්න පුළුවන් තවත් ආකාරයක්. ඒතර මේ දක්වා මගේ පැහැදිලි කිරීමේදී මා ඉලක්ක කළේ එක්කෙනෙක්ගේ දත්ත වෙනස් කිරීම. නමුත් අපිට මේ අප්ඩේට් කේතෙන් හැකියාව තියෙනවා දත්ත ගණනාවක් වුණත් වෙනස් කරන්න. අපි උදාහරණයකට ගමු මෙහෙම ගිණුම් අංශයේ සේවකයෝ 3 දෙනෙක් වැඩ කරනවා බණ්ඩාර අනෝමා ඒ වගේම ඒ කියන්නේ අංක වශයෙන් කිව්වොත් අංක 2 අංක 3 අංක 5 අපි මේ සේවකයෝ 3 දෙනාගේම වැටුප ඒ කියන්නේ ගිණුම් අංශයේ වැඩ කරන සියලු සේවකයන්ගේ වැටුප රුපියල් 5000කින් වැඩි කරන්න ඕනේ කියලා. ඒකෙන් අදහස් කළේ 85000 කෙනෙක් කනට 5000ක් එකතු වෙලා එයාගේ වැටුප 90000 වෙන්න ඕනේ. ඊළඟට ඒ වගේම අපි ගත්තොත් අනිත් සේවකයා අංක 3 සේවකයාගේ මේ වෙනට ලැබෙන පඩිය 65000. ඒතර ඒක 5000කින් වැඩි වෙලා ඒ අපිට 70000 බවට පත් කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට එක් සේවකයාගේ ගිණුම් අංශයේ එක් සේවකයාගේ දැනට ලැබෙන පඩිය 5000කින් වැඩි කර ගන්න අවශ්‍ය නම් එන එවැනි අවස්ථාවක අපි කොහොමද කේත භාවිතා කරන්නේ? මෙවැනි අවස්ථාවකත් අපි අප්ඩේට් කේතේම තමයි භාවිතා කරන්නේ. භාවිතා කරන ක්‍රමය මේකයි. අපි මුලින්ම ලියන්න ඕනේ අප්ඩේට් කියලා. අප්ඩේට් කියන කේතේ ලියලා ඊට පස්සේ අප්ඩේට් කරන දත්ත තියෙන වගුවේ නම දෙන්න ඕනේ. අපි අප්ඩේට් කරන දත්ත තියෙන වගුව වෙනසක් නැහැ. කලින් උදාහරණේ වගුවමයි. යනවා අපි එකක් දෙන්න ඕනේ එම්ප්ලොයි කියලා. නැවත මා කේතේ ලියුවොත් අප්ඩේට් කියලා ලියන්න. ඊට පස්සේ අප්ඩේට් කරන දත්ත තියෙන වගුවේ නම දෙන්න එම්ප්ලොයි set. අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන සේවකයාගේ වැටුප එම නිසා අපි salary කියලා ලියනවා. සමාන ලකුණ දාන්න. දැන් අපිට ඕනේ වැටුප 5000කින් වැඩි කරන්න. දැන් ලබන වැටුපට 5000කින්. එනේ ඒ වගේ අවස්ථාවක අපි සමීකරණයක් ආකාරයට තමයි මෙතන සමාන ලකුණ ඉස්සරහ ලියන්නේ. කොහොමද ලියන්නේ? වැටුප තියෙන තීරුවේ නම ලියන්න salary කියලා. වැටුප තියෙන තීරුවේ නම ලියලා 5000ක් එකතු කරන්න ඕනේ නිසා එකතු කිරීම 5000 කියලා දෙන්න. දැන් මෙතනදී අපිට නිශ්චිතවම 85000වත් 65000වත් ලියන්න බෑ. මොකද පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට ඔහු දැන් ලබන වැටුප වෙනස්. කෙසුණත් අපි මේ වැටුප තියෙන මාතෘකාව දෙනවා. එහෙම නැත්නම් ඒ උපලක්ෂණය දෙනවා. ඊට පස්සේ ගණිත කර්මය දෙනවා. එකතු කරන්න නම් එකතු කිරීම, වැඩි කිරීම හෝ වෙන ප්‍රතිශතාත්මක වශයෙන් ගණනය කිරීමක් කරන්න නම් ඒක අපිට ලියන්න පුළුවන්. ඉන්පසු අපි කොන්දේසිය ලියනවා. කොන්දේසිය ඇටයට අපි ලියනවා where right. එතකොට අපිට ඕනේ ගිණුම් අංශයේ සේවකයන්ගේ පමණක්
මේ වැටුප 5000කින් වැඩි කරන්න. එවනම් අපි ගිණුම් අංශයේ සේවකයන්ගේ වැටුප වැඩි කරන නිසා මේ ගිණුම් කියන මෙන්න මේක තියෙන්නේ ඩිපාර්ට්මන්ට් කියන තීරුවේ. එම නිසා අපි මෙතන ලියනවා where ඩිපාර්ට්මන්ට් එක කැපිටල් සිම්පල් ભેදයක් නැහැ මෙතෙන්දී උපලක්ෂණයක් නිසා ඩිපාර්ට්මන්ට් කියලා ලියන ඩිපාර්ට්මන්ට් ඊට පස්සේ සමානයි account. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් account අංශයේ සේවකයන්ගේ වැටුප් පමණක් 50කින් ඉහළ නම් ආගන්න. ඒතර ඒ වගේම අවබෝධ කරගන්න ඔබට සියලුම සේවකයන්ගේ වැටුප් 50කින් ඉහළ නම් වන්න ඕනේ නම් ඔබට තියෙන්නේ මේ කොන්දේසිය භාවිත නොකර ඉන්න. මේ කොන්දේසිය භාවිත නොකිරීමෙන් අපි දෙන කේතයේ සමස්ත වගුවටම බලපාලා සියලුම සේවකයන්ගේ වැටුප් අගය 5000කින් වැඩිවීමක් සිදු වෙනවා. මේ විදිහට තමයි අපි අප්ඩේට් කියන කේතේ භාවිත කරන්නේ. ඉතින් අපි software හදනකොට බහුලවම අපිට මේ SQL කේතේ භාවිත කරන්න සිදු වෙනවා. මොකෝ පරිගණකයේ තුල තියෙන දත්ත වෙනස් කරන්න අපිට නිතරම අවශ්‍ය වෙනවා. දැන් ප්‍රායෝගික පැත්තට ඔබේ අවධානය යොමු කළොත් අපි දන්නවා අපි බැංකු ගිණුම් ආරම්භ කළාම බැංකුව අපේ දත්ත මේ වගේ දත්ත ගබඩාවකට දානවා. එසේ දැම්මට පස්සේ කාලයක් යනකොට ඇතැම් විට අපි ගිහින් බැංකුවට කියනවා මගේ ලිපිනේ වෙනස් වුණා මට ලිපිනේ වෙනස් කරලා දෙන්න. ඒක සමහර විට අපි අපේ මොන හරි මේ අපි ලබා දීලා තියෙන තොරතුරු බැංකුවට දීලා තියෙන තොරතුරු හැටියට අපි තුන් දුරකථන අංකය වෙනස් කරනවා. එන්න ඒ වගේ අවස්ථාවලදී බැංකුවේ අපේ දත්ත හසුරන මුදුකාංගය තුළ අප්ඩේට් කියන පහසුකම තියෙනවා. ඒ අප්ඩේට් කියන පහසුකමෙන් තමයි ඔවුන් විසින් අපේ දත්තවල වෙනස් වීම් සිදු කරලා දෙන්නේ. දැන් එහෙනම් අපි සාකච්ඡා කළ උදාහරණ කීපයක් ආශ්‍රයෙන් මේ අප්ඩේට් කේතය කියන්නේ මොකක්ද? ඒක කොහොමද භාවිතා කරන්න කියලා. දැන් මම මේක ප්‍රායෝගිකව WAM සර්වරේ භාවිතා කළ වගුවක දත්ත වෙනස් කරමින් ඔබට අවබෝධ කරන්නම්. ඒ අනුව අපි WAM සර්වර් එක වෙත යොමු වෙමු. අපි දැන් WAM සර්වර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔබට පේනවා මම ඉන්නේ ටීචින් කියලා ඩේටාබේස් එකක. ඒතර ඒකේ වගු ගණනාවක් මේ වම් අත තුල පේන්න තියෙනවා වම් පස්ස. ඒකෙන් මම මේ මොහොතේ විවෘත කරන් ඉන්නේ පර්සනල් කියන වගුව. ඒතර මේ පර්සනල් කියන වගුව මම දැන් අර මීට පෙර පැහැදිලි කිරීමට භාවිතා කළේ එම්ප්ලොයි කියලා වගුවක්. ඒ නිසා අපි එම්ප්ලොයි වගුවට යමු. ඒතර මේ එම්ප්ලොයි වගුවේ ඔබට පේනවා සේවකාංකයේ නම ආදි වශයෙන් සේවකයන්ගේ දත්ත ගණනාවක් තියෙනවා. දැන් අපි මේකේ ගමු මුලින්ම අංක 3 නුවන්. ඒතර අපි තුමේ අංක 3 නුවන් කියන සේවකයාගේ වැටුප මේ මිනිට 85000ක් තියෙන්නේ. මේක අපිට 80000ක් තියෙන්නේ. නුවන්ගේ වැටුප 80000ක් තියෙන්නේ. අපිට ඕනේ මේ වැටුප 5000කින් වැඩි කරන්න. ඒ කියන්නේ 85000 බවට පත් කරන්න. අපි යන SQL වලට එනවා. SQL වලට ඇවිල්ලා කේතේ ලියනවා. කොහොමද කේතේ ලියන්නේ? පෙර පැහැදිලි කළ ආකාරය ඔබට මතක ඇති. update වගුවේ නම ලියන්න employee. ඊට පස්සේ set අපි වෙනස් කරන set එක. මේ වගුවේ වැටුප තියෙන්නේ EMP salary කියලා set එකක. හරි ඒක ඔබට පෙන්වන්න නැවතත් මෙන්න බලන්න. අපි නැවත આવොත් අපිට පේනවා මේ EMP salary. මෙතන තමයි සේවකයාගේ වැටුප තියෙන්නේ. එහෙමනම් ඒ විදිහටම අපි අපේ කේතේ ලියන්න ඕනේ. එනවා set EMP salary සමානයි නව වැටුප හැටියට අපිට ඕනේ 85000. එහෙනම් අපි 85000 කියන එක මේ ආකාරයට ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කොන්දේසිය දිනවා where EMP number සමානයි 3යි. එතකොට මේ EMP එන්නෝ කියන්නේ මෙම වගුවේ සේවකයාගේ අංකය තියෙන්නේ EMP එන්නෝ කියලා තීරුවක් තුල. දැන් අපි මේ කේතේ ක්‍රියාත්මක කළොත් go command එක දීලා ඔබට පේනවා one rows affected කියලාම
එහෙනම් මම වගුව ඕපන් කළොත් ඔබට පෙනෙනවා සේවකයාගේ කලින් තිබුණේ මෙතන 80000 දැන් 1,85,000 වෙලා තියෙනවා. ඒ වගේම අපි හිතමු මේ සේල්ස් දෙපාර්තමේන්තුවේ වගේම accounts දෙපාර්තමේන්තුව ආදි වශයෙන් දෙපාර්තමේන්තු කීපයක සේවකයන්ගේ දත්ත තියෙනවා. අපි හිතමු එහෙනම් අපට ඕනේ මේ accounts department එකේ සේවකයන්ගේ වැටුප 93000ක් තියෙනවා. ආයත් අනිත් එක්කනගෙත් 93000ක් තියෙනවා. 60000ක් තියෙනවා. ඔන ආකාරයට අපිට වෙනස් දැනට තියෙන වැටුප වෙනස් කරන්න ඕනේ කියලා හිතන්න. හැමෝගෙම වැටුප 5000කින් වැඩි කරන්න ඕනේ කියලා හිතන්න. ඒතර මේක අපිට පේනවා accounts department එකේ සේවකයෝ ගණනාවක් ඉන්නවා. ඒතර එසේ සියලු සේවකයන් account department එකේ දැන් ලබන වැටුප 5000කින් වැඩි කරන්න ඕන නම් මාර මීට පෙර පැහැදිලි කළ ආකාරයටම අපිට පුළුවන් අප්ඩේට් ඊට පස්සේ අපේ වගුවේ නම employee වෙනස් කරන්නේ සේවක වැටුප ඒ වැටුප තියෙන EMP salary කියලා නම් set EMP salary සමානයි ආයත් අපි ලියනවා EMP salary දාන 5000 දැන් කොන්දේසි දෙන්න via EMP department ඔක මේ වගුවේ සේවකයාගේ දෙපාර්තමේන්තු තියෙන EMP department කියලා එනම් via EMP department සමානයි account මේ කේතේ භාවිතා කරාම ගිණුම් අංශයේ සියලුම සේවකයන්ගේ වැටුප 5000කින් ඉහළ යන්න ඕනේ. ඒ වගේම ඔක්ට මේක මෙතනින් තහවුරු කරනවා 9 rows affected. පේලි 9ක් වෙනස් වුණා. ඒ කියන්නේ ගිණුම් අංශයේ සේවකු 9 දෙනෙක් ඉන්නේ නැති. ඒ 9 දෙනාගේම වැටුප 5000 ගානේ වැඩි වෙලා. මෙතන බලන්න කලින් තිබුණේ 93000. ඔබට වීඩියෝ එකේ ආපස්සට ගිහින් බලන්න පුළුවන්. මේ වගුව පේනවා. එතකොට කලින් තිබුණේ 93000 දැන් 98000 වෙලා තියෙනවා. ඒතර මෙතනත් 93000 98000 වුණා. ඒතර මෙතන කලින් තිබුණේ 60000 ඒක 65000 වෙලා තියෙනවා. ඕන ඔය ආකාරයට අපිට අප්ඩේට් කියන කේතේ භාවිතා කළා වගුවක තියෙන දත්ත අපේ අවශ්‍යතාවය මත වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඒතර මේ SQL කේතේ අපේ පොතේ 12 වෙනි වසර 13 වෙනි වසර පොතේ ඩේටාබේස් පාඩමේ පැහැදිලි කරලා තියෙනවා ඔබට පුළුවන් සටහන් ඒ පොත පරිශීලනය කිරීමෙන් නැවත බලලා මේ කේතේ මේ වීඩියෝ එකත් එක්ක අවබෝධ කරගන්න.